මගේ නම විහඟ සරාදි හෙට්ටි. මගේ NIC නම්බර එක 2003 270 10 843. මේක තමා e-commerce web application එකෙන් ගෙන තුන්වෙනි වීඩියෝ එක. ඉතින් අද අපිට බලන්න තියෙන්නේ sign in එක වෙන්නේ කොහොමද කියලා සහ ඒකේ code එක අපි කරලා තියෙන්නේ කොහොමද කියලා. ඉතින් අලුතෙන් sign up වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයා අපේ e-commerce එකට sign up වුණා නම් ඊට පස්සේ තියෙන ඉතින් එයාට sign in වෙලා අපේ e-commerce එකට ඇතුල් වෙන්න. ඉතින් බලමු අපි ඉස්සෙල්ලාම අපේ sign in code එකට ගිහිල්ලා code එකේ මොනවද තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ අපි බලමු කොහොමද හරියට sign in වෙන්නේ කියලා. ඉතින් මම index එකේම තමා මගේ sign in එකත් හදාගත්තේ. ඉතින් මම sign in box එක කියලා මෙතන ඔයාලට දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට පල්ලෙහාට එනකම්. ඉතින් මම මෙතන හදාගත්තා ID එකක් දාගත්තා ඉස්සෙල්ලාම sign in box කියලා. ඊට පස්සේ අපි sign in කියලා දාගෙන අපි paragraph එක title එකක් දාගත්තා title 2 කියලා. ඊට පස්සේ අපි ඊට පස්සේ divs ඇතුලේ create කරගත්තා. ඉතින් මේ cookies ගැන කතා කරන්න තියෙන්නේ ඊළඟ වීඩියෝ එකෙන් අපි ඊළඟ එකේ කතා කරමු. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම email එක add කරගත්ත දැන sign in වෙච්ච කෙනෙක්ට යාගේ email එක add කරන්න. ඉතින් මෙතන මම email එකට ID එකකුත් දාලා තියෙනවා email 2 කියලා. ඒ වගේම අපේ password එක දාගන්න තියෙනවා. ඉතින් password එකට ID එකක් දාගත්තා password 2 කියලා. ඉතින් ඊට පස්සේ මෙතන තමයි අපේ තියෙන්නේ sign in function එක on click එකක් දාලා තියෙනවා. අපේ sign in එක sign in button එක click කරාට පස්සේ අපිට sign in කරන්න කියලා. ඉතින් මෙතන තියෙන අපේ දාගත්ත function එක. ඉතින් අපි JavaScript පැත්තට ගිහින් බලමු අපේ function එක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන අපේ sign in function එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි remember me එක ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මෙතන variable එකකින් email එක store කරගෙන තියෙනවා. email එක සහ අපේ password එක sign in වෙච්ච කෙනෙක් sign up වෙච්ච කෙනෙක්ගේ sign in වෙන්න යද්දී ඉතින් මෙතන බලා ගන්න පුළුවන් අපි values දීලා තියෙනවා email එකට සහ password එකට. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපි හරියට sign වුණා නම් අපිට alert එකක් එනවා success කියලා. ඉතින් අපි sign in process එක පැත්තට ගිහින් බලමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපි කලින් වගේම connection.php ෆයිල් එක මේකට include කරගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ connection.php ෆයිල් එක. ඒක අපි database එකත් එක්ක link කරගෙන තමයි තියෙන්නේ. අපේ data හරි අපේ data අරන් අපි data හරි නම් අරගෙන දෙන්නේ database එකෙන් මේකෙන්. ඉතින් මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට අපිට email එක empty තියන්න බෑ කොහොමත්. ඉතින් අපි email එක empty තිබ්බොත් අනිවාර්යෙන් එනවා please enter your email address කියලා. ඒ වගේම අපි කලින් වගේම condition දාගෙන තියෙනවා email එක characters 100ට අඩුවෙන් තියෙන්න ඕනේ. ඒ වගේම අපි මෙතන filter කරගෙන තියෙනවා email එක හරි email එකද කියලා. email එක හරි නැත්නම් invalid email address කියලා එනවා. අපි ඒකත් බලමු. අපි sign in වෙන්න ගියට පස්සේ code එක කතා කරලා පස්සේ ඉතින් මෙතන තියෙනවා අපි password එක ඉතින් කලින් වගේම characters 5ට වඩා අඩු වෙන්න බෑ. ඉස්සර වඩා වැඩි වෙන්නත් බෑ. ඉතින් ඔන්න ඔය විදිහට ගියාට පස්සේ අපි මෙතන query එක select කරගෙන දෙනවා database එකෙන් අරගන්න අපේ හරිද අපේ details එක register වුණ email එක password එකයි කියලා. හරිනම් success කියලා එක වෙලා අපිව යනවා අපිට message එකක් එනවා. ඉතින් අපි යමු එහෙනම් බලන්න කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මම මෙතන example එකක් විදිහට දීලා බලන්නම් මම කලින් register වෙච්ච email එක සහ password එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ email එක සහ password එක හරිනම් මෙතන success කියලා එනවා. ඉතින් අපි දැන් දීලා බලමු වැරදි password එකක් දීලා බලමු මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් password එක. ඉතින් අපි වැරදි password එක email එක සහ password එකක් දීලා බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි
හරි පාස්වර්ඩ් එකයි වැරදි ඊමේල් එකයි දීලා බලමු. ඉතින් මෙතනින් අපිට මැසේජ් එකක් එනවා invalid email address or password කියලා. ඉතින් අපි දැන් හරි ඊමේල් එකයි වැරදි පාස්වර්ඩ් එකකුයි දීලා බලමු. ඉතින් ඒත් මේ මැසේජ් එකමයි එන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි රිෆ්‍රෙෂ් කරලා ආයෙ බලමු නිකන් sign in දීලා ඒත් එනවා please enter your email address කියලා. හරි අපි දැන් බලමු අපි නිකන් email address එක සහ password එකක් නැතුව අපි බලමු sign in button එක click කරලා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මෙතන එනවා please enter your email address කියලා message එකක්. ඉතින් අපි බලමු ඔන්න ඔය විදිහට තමයි. ඉතින් අපේ sign in process එක සහ sign in process එකේ code එක උනේ.